ආයුබෝවන් පුංචි දුවේ පුතේ මම ආවා අද පහ ශ්‍රේණිය පුංචි දුවලා පුතාලට බුද්ධ ධර්මයේ පාඩමක් අරගෙන. පළමුවෙන්ම මගේ දුවලා පුතාලගේ පෙළ පොතේ සඳහන් වෙන පාඩම් මාලාවක් අපි බලමු. දැන් අපි පළමු පාඩම වෙත යොමුවෙමු. අද පාඩම සත් සතිය. අපි දැන් පාඩම කියවලා බලමු. සත් සතිය සිදුහත් බෝසත්තුමානෝ වෙසක් මස පුර පසළොස්වක පොහොය දින සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක. බුද්ධත්වයෙන් පසු සති 7ක්ම බුදුරජාණන් වහන්සේ ජයශ්‍රී මහ බෝධිසෙවණේ හා ඒ ඇසුරෙහි සමවත් සුවයෙන් කාලය ගත කළ සේක. එම කාලය සත් සතිය නමින් හැඳින්වේ. පළමු සතිය පළමු සතියේදී බුදුරජාණන් වහන්සේ ජයශ්‍රී මහ බෝධි මූලයෙහි වැඩ හිඳිමින් තමන් වහන්සේ අවබෝධ කරගත් නිවන් සැප මෙනෙහි කළසේක. සිදුහත් තාපසතුමා තවමත් බෝධි මූලයෙහි වැඩ සිටින්නේ බුද්ධත්වයට පත් නොවූ නිසා යැයි දෙවිවරු සැක පහළ කළහ. දෙවියන්ගේ එම අදහස දැනගත් බුදුරජාණන් වහන්සේ අහසට නැගී යමා මහ පෙළහර පෑසේක. යමා මහ පෙළහර දුටු දෙවිවරු තමන් තුළ තිබූ සැක දුරු කරගෙන සාදුනාද පැවැත්වූහ. බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහර පෑ පළමුවන අවස්ථාව මෙයයි. දෙවන සතිය දෙවන සතියේදී බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට ඊසාන දෙසිනි. එසේ වැඩ සිටිමින් තමන් වහන්සේට බුදුවීමට උපකාර වූ බෝධීන් වහන්සේ දෙස ඇසිපිය නොහෙලා බලා සිටිසේක. මෙය හඳුන්වනුයේ අනීමිස ලෝචන පූජාව නමිනි. බුදුරජාණන් වහන්සේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට කළ අනීමිස ලෝචන පූජාවෙන් කළගුණ සැලකීමේ ගුණය ලෝකයාට පෙන්වා දුන්සේක. දෙවන සතිය ජයශ්‍රී මා බෝධි මූලය හා අනීමිස ලෝචන පූජාව සිදු කළ ස්ථානය අතර සක්මන් කරමින් බුදුරජාණන් වහන්සේ තෙවන සතිය ගත කළ සේක. තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය තවදුරටත් මෙනෙහි කරමින් උන්වහන්සේ සක්මන් භාවනාවේ යෙදුණ සේක. රුවන් සක්මන නමින් මෙම අවස්ථාව හැඳින්වේ. සිව්වන සතිය සිව්වන සතියේ බුදුරජාණන් වහන්සේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට වයඹ දෙසින් පිහිටි රුවන් ගෙයි වැඩ සිටිසේක. එසේ වැඩ සිටිමින් උන්වහන්සේ ගැඹුරු ධර්ම කාණ්ඩයක් වන අභිධර්මය මෙනෙහි කළසේක. එවිට ක්‍රමයෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් සවනක් ඝන බුදුරැස් විහිදෙන්නට පටන් ගත්තේය. පස්වන සතිය පස්වන සතියේදී බුදුරජාණන් වහන්සේ වැඩම කළේ අජපාල නම් නුගරුක මුලටය. මෙම නුගරුක් සෙවණෙහි සතියක්ම උන්වහන්සේ සමාපatti සුවයෙන් වැඩ සිටිසේක. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින් අවබෝධ කරගත් ධර්මයම ගුරු තනතුරේ තබා ගැනීමට තීරණය කළේ මෙම සතිය තුලදීය. මාරයාගේ දූවරු තිදෙනා වූ තණ්හා අරති හා රඟා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ උන්වහන්සේගේ සිත වෙනස් කිරීමට උත්සාහ කළහ. එහෙත් ඔවුන්ගේ උත්සාහය සාර්ථක නොවූ අතර ඔවුන්ට සිදු වූයේ පැරදි පලා යාමටය. සයවන සතිය සයවන සතියේදී බුදුරජාණන් වහන්සේ මිදෙල්ල ගස් සෙවණෙහි සමවත් සුවයෙන් කල් ගත කළ සේක. එහිදී සුළඟක් සහිත මහා වැස්සක් ඇති විය. එම අවස්ථාවේදී මුචලින්ද නම් නාගරාජයෙක් බුදුරජාණන් වහන්සේ අසලට පැමිණියේය. බුදු සිරුර වටා දරණ ගැසූ නාගරාජයා නයි පෙනය බුදුරජාණන් වහන්සේගේ සිරසට ඉහළින් තබාගෙන මහා වර්ෂාවෙන් බුදුරජාණන් වහන්සේ ආරක්ෂා කළේය. ඒ නිසා වර්ෂාවෙන් උන්වහන්සේට කිසිදු පීඩාවක් සිදු නොවිය. සත්වන සතිය
සත්වන සතියේදී බුදුරජාණන් වහන්සේ රාජායතන නම් කිරිපළු නුගරුක මුලට වැඩම කළසේක. එහිදීද උන්වහන්සේ සමාධි සුවයෙන් කල්ගත කළසේක. පුංචි දුවේ පුතේ ඔයාලා කැමති නම් මන් දෙන පොඩි කෙටි සටහන පාඩම් කරගන්න පුළුවන්. අපි දැන් මේ කෙටි සටහන වෙත යොමු වෙමු. ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසුව සති 7ක්ම ගත කළා. ඒ සති 7 කොහොමද ගත කළේ කියලා අපි බලමු. පළමු සතිය බෝධි මූලෙහි පරයන්කයෙන් වැඩ සිටිමින් විමුක්ති සුවය විඳීම. දෙවන සතිය බෝධීන් වහන්සේ දෙස නොසැලෙන නෙතින් බලා සිටීම. එනම් අනීමිස ලෝචන පූජාවෙහි නිරත වීම. තෙවන සතිය රුවන් සක්මන. එහෙමත් නැත්නම් සක්මන් පූජාව පැවැත්වීම. සිව්වන සතිය රතනාගරය. එහෙමත් නැත්නම් රුවන් ගෙයි වැඩ සිටිමින් අභිධර්මය මෙනෙහි කිරීමේදී ශරීරයෙන් සවනක් රැස් විහිදීම. පස්වන සතිය අජපාල නුගරුක මුල වැඩ සිටීම. හයවන සතිය මුචලින්ද විලාසල වැඩ සිටීම හා මුචලින්ද නාරජු බුදුරජාණන් වහන්සේව වර්ෂාවෙන් නොතෙමී සිටීමට දරණිලා සෙවන සැලසීම. සත්වන සතිය රාජායතන කිරිපළු නුගරුක මුල වැඩ සිටීම. අපි දැන් දුවල පුතාලගේ පෙළ පොතේ සඳහන් වන ක්‍රියාකාරකම වෙත යොමු වෙමු. ක්‍රියාකාරකමේ පිළිතුරුත් මං මේ සමග සඳහන් කරලා තියෙනවා. පුතාලා දුවලට ඒක පාඩම් කරගන්න පුළුවන්. අපි දැන් පෙළ පොතේ සඳහන් වන පුහුණුවට තියෙන ගාථාව බලමු. මන් බෝධිපල්ලංකං ဒ ුතියංච අනිමිසං තතියං චක්කමනං සෙට්ටං චතුත්තං රතනාගරං පංචමං අජපාලංච මුචලින්දේන චට්ටමං සත්තමන් රාජායතනං වන්දේ තම් මුනි සේවිතං. මේ සඳහන් වෙන්නේ අපි මෙච්චර වෙලා ඉගෙනගත්ත සත්සතිය පිළිවෙලින් පාලියෙන්. දුවල පුතාලට මේ ගාථාව පුහුණු වෙන්න පුළුවන්. අපි නැවත අලුත් පාඩමකින් හමු වෙමු දුවේ පුතේ. ආයුබෝවන්. තෙරුවන් සරණයි. නමෝ බුද්දාය.